මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අදත් ඔන්න මට හිතුණා මගේ ජීවිතේ තවත් එක දවසක් ඔයාලත් එක්ක ආදරෙන් බෙදා ගන්න. ඉතින් අද මට නිවාඩු දවසක්. අද උදේම නැගිටලා මම හිතුවා ඊයේ කාලගුණේ එච්චර හොඳ නැති නිසා අද දවසත් ගෙදරටම වෙලා ගත කරන්න. ඉතින් අද උදේම නැගිටලා ඊයේ හොදලා වනබු රෙදි වේලිලා තිබුණ නිසා මං ආසම සින්දුවකුත් දා ඒ රෙදි ටික නවන්න පටන් ගත්තා. මම ඉතින් ආස සින්දුවක් දාගෙන ඉන්නකොට මට ඉබේම නොදැනී නැට වෙනවා. මේ විදිහට රෙදි ටික නවනව ඉන්නකොට මගේ යාළුවෙක් ඉන්නවා. එයා හරිම ආසයි ඇවිදින්න යන්න. ඉතින් එයා මට කිව්වා අද අපි බීච් යමු කියලා. ඔන්න ඉතින් අපි ලෑස්ති වුණා බීච් එකට යන්න. ඔක්කොටම කලින් කාර් එකට හුලං ගහගන්න ඕනි කියලා හිතපු නිසා එතනට තමයි මුලින්ම ආවේ. එයාලා අපිට නොමිලේම ඒ වැඩේ කරලා දුන්නා. ඊට පස්සේ අපි දෙන්නම දවල්ට කාලා හිටපු නැති නිසා මුලින්ම දවල්ට කෑවා. ඔන්න ඉතින් අපි අපේ ගමන යන්න පටන් ගත්තා. අපි තෝරගත්ත බීච් එකට මම ජීවත් වෙන පළාතේ ඉඳන් යන්න පැයක් විතර ගත වෙනවා. ඉතින් යන අතරමඟ පරිසරය ගොඩාක් ලස්සන නිසා අපි කාර් එක නවත්තලා පොඩ්ඩක් ඒ පරිසරය විඳින්න අමතක කළේ නැහැ. ඔන්න ඉතින් අපි අන්තිමට මුහුද ළඟට ආවා. ඇත්තම කිව්වොත් අපි මුහුද බලන්න එන්න තෝරගත්තේ වැරදි දවසක්. අද කාලගුණේ එච්චරටම නරකයි. එක තැන හිටගෙන ඉන්න බැරි තරම් හුළඟ හොඳටම සැරයි. ඉතින් කාර් එකෙන් බැහැලා පල්ලෙහාට ගිහිල්ලා මුහුදු රැල්ල පාගන්න ඉතින් හිටියට ඒක කරන්න බැරි වුණා. ඉතින් මෙහෙම පැයක්ම ගෙවාගෙන ඇවිල්ලා ආපහු නිකම්ම හැරිලා ගෙදර යන්න මට හිත දුන්නේ නැහැ. ඉතින් මේ ජපානේ නනොහන පිපෙන කාලේ. නනොහන කියලා කියන්නේ මෙහි පිපෙන කහපාට චූටි මල් වර්ගයක්. ඒගොල්ලෝ මේවට කියනවා නනොහන බතකි කියලා. මේ වගේ කුඹුරක් වගේ ලොකුවට මල් යායක් පිපිලා තියෙන එකට තමයි මේ හන බතකි කියලා කියන්නේ. ඉතින් අපි හිටපු තැන ඉඳන් විනාඩි 3ක් වගේ පොඩිම පොඩි දොරක අපිට හම්බුණා මේ නනොහන බතක එකක්. ඊට පස්සේ මට නම් දැනෙන්නේ පුදුම සතුටක්. එක යායට කහපාට මල් ගොඩාරියක් පිපිලා. තවත් අතකින් සකුර මලුත් පිපිලා. හරිම ලස්සනයි. ඉතින් මේ මල් බලන්න ආපු කට්ටිය මේ මල් එක්ක ෆොටෝ ගන්නවා වගේම සමහර අය මේවා එකතු කරගෙන යනවත් මම දැක්කා. මේවා කෑමක් විදිහටත් ජපාන අය පාවිච්චි කරනවා. මම දැකලා තියෙනවා සුපර් මාකට් වල ඔයිල් බෝතල් වල මේ මල ගහලා තියෙනවා. ඉතින් මම හොයලා බලුවම එක එක කෑම වර්ග හදන්න මේ මල පාවිච්චි කරනවා කියලා තිබ්බා. ඔයාලා දන්නවද මම ජපානයට එන්න කලින් ලංකාවේ ජීවත් වෙන කාලේ මේ රටේ මේ විදිහට ජීවත් වෙන්න ගොඩාක් හීන මැව්වා. ඉතින් ඒ දවස්වල මෙහි ජීවත් වෙන මගේ යාළුවේ එයා එක එක තැන්වල ගිහිල්ලා ෆොටෝස් දාද්දී මම ඒව හරිය ආසාවෙන් බලනවා. සමහර වෙලාවට මම එයාගෙන් ඒව ඉල්ලත් ගන්නවා. ඉතින් මම මුලින්ම හිතින් මේ රටේ ජීවත් වෙනවා හීන මැව්වා. ඇත්තටම ඒ හීන හැබෑ වෙලා දැන් මම මේ රටේ ජීවත් වෙනකොට මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ. මම ඔයාලට කියන්නේ ඔයාලා පිට රටක ජීවත් වෙන්න ආස කෙනෙක් නම් වලින්ම හිතින් ඔයා ඒ රටේ ජීවත් වෙනවා හීන දකින්න. ඒ රටේ දේවල් හැම වෙලෙම බලන්න, විඳින්න. ඇත්තටම දවසක ඒ දේවල් විඳින්න ලැබෙනකම්ම ඔයා හිතින් මුලින්ම ඒ දේවල් විඳින්න.
ඉතින් මේක මගේ අත්දැකීමක්. මට ඒක හිතුණා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔන්න අපි මුහුදත් බලලා මලුත් බලලා ගෙදර යන්න පටන් ගන්නකොට වැස්සකුත් පටන් අරගෙනයි තිබුණේ. ඇත්තම කිව්වොත් අපි යන්න තෝරගත්තු පාර ගොඩක් පොඩි පාරක්. ඇත්තටම මීදුමෙන් පාර වැහිලා පාර පේන්නේ නැති තරමටම. අද නම් මට ටිකක් බය හිතුණා මේ පාරේ යනකොට. මොකද ගොඩක් කළුවරයි. මීදුමෙන් පාරත් වැහිලා. හරියට නිකම් හොරර් ෆිල්ම් එකක් වගේ මට දැනුනේ නම්. ඔන්න ඉතින් අපි ආපහු එනකොට හවස 4 වගේ වුණා. ඒ ගමන්ම මම ගියා ඩොන්කියකට මට ඕන බඩු වගේකුත් ගන්න තිබුණ නිසා. ඉතින් මෙතන මං ආස කරන හඳුන්කුරු ජාතියක් තියෙනවා. ලංකාවේ හඳුන්කුරු වලට මං ගොඩක් ආස වුණාට ජපානයේ ආවට පස්සේ මට ඒ හඳුන්කුරු හොයාගන්න බැහැ. ඉතින් මෙහෙ ආවට පස්සේ මෙහෙ තිබුණු හඳුන්කුරු වර්ග කීපයක්ම පාවිච්චි කරාට අර ලංකාවේ තියෙන සුවඳ ගන්න බැරි වුණා. ඉතින් ඔන්න මෙතන එක දවසක් මම තිබුණ හඳුන්කුරු එකක් අරන් පාවිච්චි කරලා බලුවම ඒක ගොඩක් සුවඳයි. ඉතින් අදත් මම ඒ හඳුන්කුරු එක අරගත්තා. දැන් ඉතින් මේ බඩු ටිකත් අරන් ආපහු ගෙදර ගිහිල්ලා හෙට වැඩට යන්න ලෑස්ති වෙන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ අදත් මාව බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. ආදරේ හැමෝටම.